Hi guys. අද අපි දැනගන්න හදන්නේ කොහොමද Bajaj Ride Connect app එක ඔයාගේ Pulsar bike එකත් එක්ක connect කරගන්නේ කියලා. ඒතර ඔයාලට මුලින්ම සිද්ධ වෙනවා ඔයා use කරන mobile එක අනුව Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා Ride Connect app එක download කරගන්න. එතකොට Ride Connect app එක download වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලට ඒක පෙන්වන්නේ මෙන්න මේ විදිහට screen එකේ. ඔයා ඒක ඇතුළට ඇවිල්ලා sign up කියන button එක press කරන්න ඕනේ. sign up කියන button එක press කරාම ඔයාගෙන් අහනවා details තුනක්. වෙන detail එක විතර ඔයාගෙන් අහන්නේ profile name එක, දෙවෙනි detail එක, vehicle identification number එක, තුන්වෙනි එක access code එක. උතර profile name එක කියන්නේ ඔයාගේ name එක ඔයාලට use කරන්න පුළුවන්. vehicle identification number එක කියන්නේ ඇත්තටම chassis number එක. උතර chassis number එක ඔයාලට ගන්න පුළුවන් විදි දෙකක් පේනවා. එකක් තමයි ඔයාලට හම්බෙන bill එකේ chassis number එක මේ mention කරලා තියෙනවා. ඔය වාහන register කරලා ඉවර නම් ඔයාගේ registration booklet එක වලට chassis number එක ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට ලේසිම විදිය තමයි ඔයාගේ බයික් එක ළඟට ගිහිල්ලා ඒක හැන්ඩල් එක පොඩ්ඩක් ටර්න් කරලා බලන්න. හැන්ඩල් එක වම් පැත්තට හරවලා බලන්න. ඔයාට එතකොට chassis number එක බලා ගන්න පුළුවන්. ඔයා chassis number එක enter කරාට පස්සේ ඔයාට අවශ්‍ය වෙනවා access code එක. ඒතර access code එක ගන්න පුළුවන් ක්‍රම දෙකයි අපිට තියෙන්නේ. එක ක්‍රමයක් තමයි ඔයාට හම්බෙන warranty card එකේ Bajaj company කියන විදිහට ඒගොල්ලෝ එක පෑනෙන් ලියලා එවනවා. ඔයා සාමාන්‍යයෙන් first page එකට වගේ ටර්න් කරලා බලන්න පෑනෙන් ලියපු අංකයක් ඔයාට බලා ගන්න පුළුවන්. එහෙම අංකයක් ඔයාලට හොයාගන්න බැරි නම් ඔයාලට වෙනවා second option එකට යන්න. second option එක තමයි ඔයාලට වෙනවා මම මේ දාලා තියෙන්නේ Google එකකින් ගත්ත නම්බර් එක ඩේවිඩ් පීරිස් කම්පැනි එකේ. ඒකට කෝල් කරන්න සිංහල භාෂාවෙන් තෝරගෙන ඔයා ගන්න technical support කියන service එක. technical support service එක අරගෙන ඔයා lucky නම් ඔයාලට available ඔයාලට agent කෙනෙක් connect කරගන්න පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් ටිකක් වෙලා ඉඳලා ඔයාලට පුළුවන් press 1 දීලා එයාලා ඔයාව contact කරන විදිහට හදාගන්න. එතකොට එයාලා ඔයාගේ number එක ඉල්ලනවා. beep sound එකෙන් පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ number එක type කරන්න. එතකොට ඒක repeat වෙයි. repeat වෙලා කියයි ඔයාලා ඔයාව contact කරගන්නම් කියලා. ටික වෙලාවකට පස්සේ ඔයාව contact වෙයි. ඔයාගේ විස්තරය ඔයා කියන්න. ඔයාට vehicle registration number එක තියෙනවා registration number එක. එහෙම නැත්නම් ඔයාගේ identity card number එක through ඔයාට පුළුවන් details දීලා ඔයාට පුළුවන් ඔයාගේ access code එක ලබා ගන්න. එතකොට මේ details තුන ඔයාලට හම්බුනාට පස්සේ ඔයාලට පුළුවන් මේ තුනම enter කරලා next step එකට යන්න. ඔයා මේ detail තුන enter කරාට පස්සේ ඔයා මේ I agreed to terms of services කියන tick එක tick කරලා sign up කියන button එක press කරන්න ඕනේ. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් මේ second step එක. second step එකේදී ඔයාගෙන් අහනවා questions දෙකක්. මේක ඇත්තටම security questions දෙකක්. මේකේ details වලින් ඔයාට app එක recover කරගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට මෙතනදී ඔයා කැමති section එකක් ඔයා select කරන්න මේ drop down එක click කරලා එතකොට මම මෙතන නිකන් click කරලා අරගෙන තියෙන්නේ what's your favorite color කියන එක. එතකොට ඒකට අදාළ ඔයා කැමති උත්තරේ දාන්න second section එකක් මේ විදිහටම select කරන්න. ඒකට අදාළව ඔයා කැමති answer එක දාන්න. මේ answers මතක තියාගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් next step එකට යන්න. ඒකට ඔයාට කියන්න තියෙන්නේ continue button එක click කරන්න. ඊට පස්සේ ඔයාට third step එකේදී මෙන්න මේ screen එක පේනවා. මෙතනදී vehicle identification number එක පෙන්නයි, model number එක පෙන්නයි. ඔයාට තියෙන්නේ ඔයාගේ bike එකට ඔයා කැමති නමක් දාන්න. ඒතර මම මගේ bike එකට මම use කරගෙන මම ගාව තියෙන Pulsar 160 black version එකක්, black premium එකක් මම use කරලා තියෙන්නේ Buckbeak කියන නම. මේ documents කියන තැනට මුකුත් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා continue කියන button එක ඔබන්න. එතකොට ඔයාට පුළුවන් app එක ඇතුළට යන්න. app එක ඔයාට normal visible වෙන්නේ මෙන්න මේ විදිහට. Bluetooth connection එකක් connect වෙලා නැහැ කියන option එකේ තමයි දැනට මේ app එක තියෙන්නේ. දැන් ඔයාට සිද්ධ වෙනවා ඔයා මේක app එකට ආවට පස්සේ අත්‍තරම ඔයාගේ device එකේ වර්ගය අනුව ඔයාට notifications allow කරන්න වෙයි. මේක iPhone එකක් නිසා මේ විදිහට තමයි notification allow වෙන්නේ. ඔයා මෙතන allow කරන්න ඕනේ. එතකොට තමයි notifications ඔයාගේ meter board එකේ indicate කරන්න ගන්නේ. මෙතනින් settings ටික on කරගත්තාම ඔයාට notification allow කරගන්න පුළුවන්. ඔයාට ඊට පස්සේ back to app එකට එන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයා Bluetooth on කරගන්න ඕනේ ඔයාගේ device එකේ. Bluetooth on කරගත්තට පස්සේ ඔයා try කරන්න ඕනේ bike එකත් එක්ක connect වෙන්න. එතනදී ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ දෙයක් තමයි bike එක Bluetooth connect වෙන්නේ bike එකේ engine එක on වෙලා තියෙන වෙලාවදී විතරයි. එතකොට bike එකේ engine එක on කරාම Bluetooth device එකක් ඔයාට මෙතන වාගේ අතරම Pulsar meter board එකේ පෙන්වන Pulsar එකේ code එක මොකක්ද කියලා ඔයාගේ bike එකේ. ඒ code එක available device එකක් විදිහට පෙන්වනවා. ඔයාට තියෙන්නේ click කරලා pair කරගන්න. ඊට පස්සේ ඔයාට මේ pop up messages වලට allow කරන්න වෙනවා. ඔයාට app එකත් එක්ක හරියට use කරන්න ඕන වෙනවා නම් ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ meter board එකේ ඔයාගේ connection එක, message එක, આવුත් notification එක, battery percentage එක, signal level එක වගේ හැම option එකක්ම visible වෙනවා. සහ turn by turn navigation ඔයා navigation on කරගත්තොත් app එක through ඔයාට turn by turn navigation බලා ගන්න පුළුවන් විදිහත්
මම පොඩි ෆොටෝ එකක් දාලා තියෙනවා. next වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද navigation on කරගෙන ඒ වැඩෙත් කරගන්නේ කියලා. එතකොට ඊළඟ වීඩියෝ එකේදී මම ගේන බලාපොරොත්තු වෙනවා කොහොමද time එක adjust කරගන්නේ කියලා මීටර් එකේ. අපි next වීඩියෝ එකෙන් හම්බෙමු.